දියවැඩියාව හැදෙන්න දන්නේ නැහැ නේ. දියවැඩියාව හැදෙන්නේ නැහැ. ඊට පස්සේ සීනි හයු පැවරස. ඒකට දියවැඩියාව හැදෙන්නේ. අපේ පැත්තේ 30යි Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද අපි යන්න හදන්නේ සෙවණගන සීනි කර්මාන්ත ශාලාව බලන්න. අපි දැන් මේ ඉන්නේ සෙවණගන සීනි කර්මාන්ත ශාලාව ළඟ. අපිට මෙතන එහා පැත්තෙන් පේන්නේ උක් වගාවක්. මේ කම්හලට මුල්ගල තියලා තියෙන්නේ 1983 වර්ෂයේ. හැබැයි මේ කම්හල ආරම්භ කරලා තියෙන්නේ 1986 වර්ෂයේ. දිනකට මෙට්‍රික් ටොන් 1000ක උක් කැපීමක් සිදු කරනවා. ඒ ප්‍රමාණයෙන් දිනකට මෙට්‍රික් ටොන් 60ත් 80ත් අතර ප්‍රමාණයක් තමයි සීනි නිෂ්පාදනය කරන්නේ. මුලින්ම මේ ට්‍රැක්ටර් වලින් ගේන උක්වල තත්ත්ව පරීක්ෂාවක් සිදු කරනවා. අපි දැන් මේ ඉන්නේ කිරුම්පෝරුව ළඟ. මේ බර කිරන විදියේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ ගේන උක් ට්‍රැක්ටර් එකේම තියෙන බරත් එක්ක තමයි මේ උක්වල බර තීරණය කරගන්නේ. අපි දැන් මේ ඉන්නේ උක් අංගණය ළඟ. පොඩ්ඩක් වේගෙන් කරකවන්න පුළුවන්. අතන ඔපරේටර් කෙනෙක් ඉන්න උඩ. එයාට මොන ප්‍රමාණය වේදන අපරිණ ප්‍රමාණයට මිල් එකෙන් මේ අංගණයේ ටොන් 2000ක පමණ ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ට්‍රේලර් එක ටොන් 5ක පමණ ප්‍රමාණයක් තියෙනවා. දම්වල් 2කින් පමණ බර ඔසවා ගැනීමක් සිද්ධ කරනවා. මෙට්‍රික් ටොන් 5ට වඩා වැඩියෙන් තියෙන උක් ට්‍රේලර් එක අමතර දම්වලක් දැමීමක් සිද්ධ කරනවා. මේ සීනි කර්මාන්ත ශාලාවක් ස්ථානගත වෙන්න විවිධ සාධක බලපානවා. අමුද්‍රව්‍ය සපයා ගැනීමේ පහසුව, ශ්‍රමය පහසුවෙන් ලබා ගත හැකි වීම, ඒ වගේම යටිතල පහසුකම් හා රජයේ ප්‍රතිපත්ති. මෙතනින් යාර කියන දෙයක් ඇහෙන්නේ. උක් වගාවේ සිට සීනි නිෂ්පාදනය දක්වා විවිධ ක්‍රියාකාරකම් පවතිනවා. මේ තියෙන්නේ කුඩා කැබලි වලට කපාගත්තු උක් දඬු. උක් කැබලි වශයෙන් වෙන් වුණාට පස්සේ ඒ කැබලි වලින් උක් යුෂය වෙන් කර ගැනීමක් සිද්ධ කර ගන්නවා. මේ උක් කැබලි මිල් රෝල් කිහිපයක් කරහා 4 වාරයක් අමරා ගන්නවා. මෙතනදි සිද්ධ වෙන්නේ පුළුවන් තරම් උක් වලින් පැණි වෙන් කර ගැනීමක්. ඉතිරි වන බගෑස් ඉන්ධනයක් වශයෙන් බොයිලර් එරුවට යවන අතර මේන් වෙන් කර ගන්නා ලද පැණි නිෂ්පාදනාංශයට යවීමක් සිද්ධ කරනවා. උක් දඬුවල රොඩ්ඩ බගෑස් නමින් හඳුන්වනවා. බොයිලර් වලට අවශ්‍ය කරන ඉන්ධනයක් ලෙස යොදාගන්නේ මේ උක් රොඩ්ඩ. මේ මගින් හුමාලය නිපදවන අතර ඒ හුමාලය මගින් තමයි මිල් යන්ත්‍ර, ටර්බයින් යන්ත්‍ර සහ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ. මෙම කර්මාන්ත ශාලාවේ සේවකයන් 925ක් පමණ සේවයේ යෙදෙන අතර ගොවියන් 4500ක් පමණ සේවයේ යෙදෙනවා. සීනි කර්මාන්තය දේශීය කර්මාන්තයක් විදිහට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වෙනවා.
ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය පදනම් කරගනිමින් ස්ථානගත වෙන මෙම සීනි කර්මාන්තශාලා සෙවණගල, පැල්වත්ත, ගල්ඔය, හිඟුරාන ආදී ප්‍රදේශවල පවතිනවා. වර්ෂයේ සීනි සංස්ථාව පිහිටුවීම මගින් කන්තලේ සහ හිඟුරාන කර්මාන්තශාලා ආරම්භ වූ අතර පසුව සෙවණගල සහ පැල්වත්ත කර්මාන්තශාලා ආරම්භ විය.
මේ විකාශයට අපි දානවා කියනකොට සීනි කර්මාන්තයේ ආශ්‍රිතව අතුරු නිෂ්පාදන රැසක් සිද්ධ වෙනවා. මත්ද්‍රව්‍ය, සුවඳ විලවුන්, ඇල්කොහොල් සහ ඉතිරි වෙන උක් රොඩු මගින් පොහොර වර්ග නිෂ්පාදනය කරනවා. කළු පාට ඒ කැට හදන්න එක මෙතන පල්ලෙහාට ඇඟිලි කර ගන්න. අරගෙන ඉවරලා මෙතන තියෙන මේ උඩ මොකටද වගේ විනාඩියට වඩ 10 ස්පීඩ් මේ මෙතෙන් කරකවනවා. දැන් වටේ මෙතන දැලක් තියෙනවා. ඒ දැලේ ඒ පැණි ලෝඩ් එකක් අරගෙන ඒ කරකවන ස්පීඩ් එකට වටේ බැඳෙනවා අර සීනි කැටයි පැණි ටික. පැණි ටික එළියට යනවා. ඒක කියන්නේ මොලැසස් කියලා. සීනි කැට ටික ඉතුරු කරන අර දැලේ. දැලේ ඉතුරුනාම කැට ටික අපි මේක කරලා පල්ලෙහාට යවනවා පැකට් කරන්න. ආයි මෙතන තියෙන AB C කියලා වර්ග තුනකට බෙදලා. ඒ කියන කැට ටික අපි පැකට් කරන්න යනවා. ඊට අර ඉතුරු වෙන පැණි ටිකේ තියෙනවා මේ කියන කැට තමයි චූටි කැට ටික. ඒ ටික ආයි අපි යවනකොට ආයි පෑන් එකට යන කැට ලොකු කරා. ඒක කැට ටිකක් පොඩි. අපි චූටි කැට ටික ලොකුවට දෙනකොට ගන්න දැනෙනවා. ඒ නිසා ග්ලූකෝස් වගේ කියන ආයි පල්ලෙහාට යන C කියන එක. ඒ ටික ආයි මේ C කියන ටික චූටි දස් එක වගේ ටික. ඊට පස්සේ ඒ C කියන ටික ආයි අපි උඩට යන කැට ලොකු කරන්න. ආයි ඒකෙන් පස්සේ අර කළු පාට මොලෑද කියන ටික යනවා පිටුදරිය. ඒකෙන් හරක් ගන්න. ඒකෙන් කරන්නේ යනවා ඒක ආයි අපි ගන්න ඒක පිටසරා. ඊට පස්සේ මේවා අපි ඉස්සර තුනකට ගන්න ටික ලොකු කරගෙන ඒ කියන එක තමයි අපි යවන්නේ අන්තිම නිෂ්පාදනයේ පැකට් කරනවා. එතන කරන්නේ අර මොලෑද දෙක කවලම් වලට කැට ටික වෙන් කරගන්න. මේක ඇවිල්ලා ඒක නෙවෙයි මේක B එක. මේක නැවත අපි ආයෙ පෑන් එකට දාලා මේක අරගෙන අපර පැනිත් එක ආයෙත් මේ ඒකක් හදනවා. මේකේ තියෙන කැට පොඩි ඊට පස්සේ තියෙන කැට ලොකු කරලා අපිට ඒකක් දෙනවා. ඒක තමයි. අපි දැන් මේ යන්න හදන්නේ සීනි ඇසුරුම් කරන තැනට. මේ ඇසුරුම් ගන්න. සීනි කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට විශාල දායකත්වයක් සපයන අතර ඒ මගින් සෘජ සහ වක්‍රරැකියා අවස්ථා නිර්මාණය වෙනවා. මේ මගින් විදේශ විනිමය ඉතිරි වන අතර අතුරු නිෂ්පාදන සිදු කරන බැවින් ඒ මගින් අමතර ආදායම් ලබා ගන්න පුළුවන්.
ලතා ගමන අද උක්කුලින ලෝලා සාදරයෙන් පිළිගන්නවා මගේ සීනි පැක්ටි එක. ඔව්. මගේ සීනි ගොඩ ගහලා ඉන්නේ. හරි අමාරුයි මේ කූමින්ගෙන් පරිස්සම් කරන් කියන්නේ. මෙන්න මේ වගේ ඇඟවම. Apa sini karena ya nih? Sugar. Satu sini. Head sugar. ගොඩක් දාන එක. ගොඩක් දාන්න එපා කියලා කිව්වම. අන්න අය. කෝබි වහනවා හත්තිලව්වේ. fresh sini fresh. මොකද්ද කියන්නේ දින මෙච්චර දුර ඇවිල්ලා සීනි කන එක ගැන. අපිට පිටියේ සීනි රහයි. අපිට පිටියේ මේ සෙවනකදනේ. ගම මෙහෙ වුණාට බැටරියෙන් කනවා. සීනි ගාන මං ජවය යනවා. සීනි ගාන ජවය යනවා. ඔයේ. එක කූඹියක් හරි හොයන කෙනෙක්ට හොයලි ඉවරයි. හරි අපි ගිව අවේ එක අස් කරගන්න. Sini kawai. Oh sini. Sini kawai. මේ බයික් වල අයිතිකාරයෝ කො? අයිතිකාරයෝ ඇතුලේ වැඩ 2000 කට මේ සැරසන කර. ඔව් මම දැක්කේ නෑ. අර ස්මාර්ට් ෆෝන් හැම අර මැෂින් ඇතුලේ බර පැටිය බලන්න එනවා ඒකට පස්සේ ඔක්කොම පෙන්නනවා. පොඩි සර් කියන්නේ ඉතින් මොනවා හරි. මොනවද කියන්න ඕනේ? මොනවා හරි කියන්න. පොඩි සර් කිව්වද මම කියලා සීනි කෑවේ. සීනි කෑවේ නෑ. සීනි නෑ. මීට කලින් කෑවා. ඊට මේ කර්මාන්තශාලා ඇතුලෙන් කෑවේ අද. ඔයා මේ ඉපදිලා ඇයි මේ බයික් බලන්න ආවේ තිබිච්ච එක. අගේ නෑ. ගම බලපිටිය. බලපිටියේ බලපිටිය තමයි මම ඉපදුනේ. බලපිටිය ඉස්පිරිතාලේ. මගේ වාට්ටුවේ හැබැයි හිටි. හැබැයි දැන් මාත් බලපිටියේ. අයියෝ මාත් බලපිටියේ. ඒකම තන්නේ වල. ඒකනේ මේකට සෙට් වෙලා ඉන්නේ. ඔන්න ඉතින් අදට vlog එක ඉවරයි. අපි තවත් vlog එකකින් හම්බෙමු. මම අයේෂා කුමුදුනි. Thanks for watching.